අපි 17 වෙනිදා ඒ විදිහටම ප්‍රොෆිට් කරන සිග්නල් ෂෙයා කරගෙන තිනවා. වීඩියෝ ගහන්න පොඩ්ඩක් පරක් වුණා. හැබැයි අප්ඩේට් ටික අරන් එනවා. මෙන්න බලන්න 17 වෙනිදා අපි ෂෙයා කරගත්ත සිග්නල් එකක්. volatility 75 ඉන්ඩෙක්ස් එකේ ෂෙයා කරගත්ත සිග්නල් එකක් buy trade එකක් දීලා තියෙන්නේ. 104ක ස්ටේක් කරලා තියෙනවා account balance එකකින්. ඒ කියන්නේ හොඳ සාර්ථක ස්ටේක් එකක් මේක. ඉතින් අපි මෙන්න මේක open trade දීලා තිනවා මෙතනින් එහාට. අපි බලමු මේක අප්ඩේට් කරගෙන අපි කොච්චර දුරක් ගිහිල්ලා තියෙනවද කියලා. ඒ අතර අපි තව සිග්නල් ෂෙයා කරගෙන තියෙනවා. ඒක ඔයගලන්ට මම පෙන්නන්නම් ඉස්සරහට. මෙන්න 75 trade එකේ stake එක close කරගත්ත තැන. trade එක close කරගන්න කියලා message එක දීලා තියෙනවා. 100ට 270ක profit එකකින්. 100ට 270ක profit එකේ. ඒ කියන්නේ ඩොලර් 4ක් නම් ආයෝජනය කරේ. පා ඩොලර් 10කට වඩා වැඩි profit එකක් අරන් තියෙනවා. මොකද 100ට 270ක්. ඒ වගේම තමයි පා ඩොලර්ස් 10ක් නම් ආයෝජනය කරේ. ඩොලර්ස් 27ක වගේ profit එකක් අරන් තියෙනවා. පා ඩොලර් 100ක් නම් ආයෝජනය කරේ. රුපියල් ඩොලර්ස් 270ක වගේ profit එකක් ඔයා අරන් තියෙනවා. පා ඩොලර්ස් 1000ක් නම් ආයෝජනය කරේ. ඩොලර්ස් 2700ක වගේ profit එකක් ඔයා අරන් තියෙනවා. තීරණය කරන්න ඔයා අපිත් එක්ක join වෙනවද? එහෙම නැත්නම් නැද්ද කියලා. ඔයාලට මේක ගැන තවදුරටත් අප්ඩේට් බලා ගන්න ඕන නම් මෙන්න මේ ෆ්‍රී කමියුනිටි එක විසිට් කරන්න. විසිට් කළා ඔයාලට පුළුවන් අපේ ප්‍රූෆ් ටික A to Z බලා ගන්න. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.